මේ වීඩියෝ එකෙන් කතා කරමු අපි ඔයාගේ ඩයලොග් සිම් එකේ තියෙන සල්ලි තවත් ඩයලොග් සිම් එකකට my dialog app එකෙන් යවන්නේ කොහොමද කියලා. my dialog app එකේ පහළට ස්ක්‍රෝල් කරගෙන ගියාම share credit කියලා ඔප්ෂන් එකක් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ සර්විස් එකට ඔයා රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාට දැන් මෙතනින් මේ විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. සර්විස් එකට රෙජිස්ටර් වෙලා ඔයා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ මෙන්න මේ බොක්ස් එක ෆිල් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ක්‍රෙඩිට් ඔයාගේ යාළුවෙක්ට යවන්න. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඔයාගේ ෆෝන් එකේ තියෙන සල්ලි තවත් ෆෝන් එකකට මැසේජ් එකකින් සහ USSD කෝඩ් එකකින් යවන්න කොහොමද කියලා. ඔයා කලින් වීඩියෝ එකත් බලලා ආවනම් ඔයාට ඒ විදිහට ක්‍රෙඩිට් ෂෙයා කරගන්න බැරි වුණා නම් අපි දැන් බලමු ඇයි එහෙම ෂෙයා කරගන්න බැරි වුනේ කියලා. ඔයා ක්‍රෙඩිට් ෂෙයා කරනවා නම් මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන terms and conditions ටික යටතේ තමයි ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඔයාගේ SIM එක දවස් 180කට වඩා පරණ වෙන්න ඕනි. ඔයාට දවසකට ට්‍රාන්සැක්ෂන් 3යි උපරිම කරන්න පුළුවන්. ඔයා ක්‍රෙඩිට් ෂෙයා කරන එක සැරයකට 5 සිට 1000 දක්වා ගාණක් තමයි ඔයාට යවන්න පුළුවන්. ඒ වගේම දවසකට යවන්න පුළුවන් උපරිම ගාණ රුපියල් 1000යි. ඔයාට ක්‍රෙඩිට් ෂෙයා කරගන්න බැරි වුණා නම් මෙන්න මේ ප්‍රශ්න වලින් එකක් තමයි ඔයාට තියෙන්නේ නැත්තේ. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න.